හෙලෝ ඔන්න මං අද ඔයාලට කියලා දෙන්නම් කොහොමද එයා ෆ්‍රයි එකක් පාවිච්චි කරන්න කියලා. මේක ඉන්වෙක්ස් එකේ එන ලීටර් 4 එයා ෆ්‍රයි එක. දැන් මම මේක කරන්ට් එකට ප්ලග් කරලා තියෙන මෙතනින් පෙන්වනවා කරන්ට් එකට ප්ලග් කරලා කියලා. මෙතන අපි ඔන් කරාම මෙහෙම තමයි පෙන්වන්නේ. මෙතන ටයිම් එක තියෙනවා, තව ටෙම්පරේචර් එක තියෙනවා. මෙතන එකපාරක් ටච් කරාම මෙතනින් වෙනස් කරගන්න පුළුවන් ටෙම්පරේචර් එක. ඒ කියන්නේ උෂ්ණත්වය අඩු වැඩි කරගන්න පුළුවන් මෙහෙම. ඊට පස්සේ තව පාරක් එබුවාම ටයිම් එක වෙනස් කරගන්න පුළුවන්. එහෙම තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන ටච් කරාම මෙතන ඉන්ඩිකේට් කරනවා ෆිෂ් වින්ග්ස්, කේක්, එග් ඒ වගේ තියෙනවා. මෙතනින් අපිට කැමති එකට වෙනස් කරගන්න පුළුවන්. මේක ඔටෝමැටිකලි වෙනස් වෙනවා. තව මෙතනින් අපිට අවශ්‍ය නම් වෙනස් කර අඩු වැඩි කරගන්නත් පුළුවන්. මෙතනින් වෙනස් කරගෙන අපිට අවශ්‍ය දැන් කේක් එකේනේ තියෙන්නේ. කේක් එකේ ඕනනම් අපිට ටයිම් එක වැඩි කරගන්න පුළුවන්, ටෙම්පරේචර් එක අඩු කරගන්න පුළුවන්, එහෙම වෙනස් කරගන්න පුළුවන්. එහෙම තමයි වෙන්නේ. අන්තිමට අපිට අවශ්‍ය ප්‍රමාණයට හදලා මෙතනින් ස්ටාර්ට් කියන එක දුන්නා නම් වැඩ කරනවා. මම මේක වෙන දේ සාමාන්‍ය දල වශයෙන් වලට අයිඩියා එකක් ගන්න කියන්නම්. එයා ෆ්‍රයි එකේදී සාමාන්‍යයෙන් තෙල් දාන්න එහෙම නැතුව අපිට ඕන දෙයක් බෙද ගන්න පුළුවන්. මේක වෙන්නේ එයා ෆ්‍රයි කියන්නේ උණුසුම් වාතය ගෙනල්ලා මේ කෑම එකේ වැද්දලා රත් කරන මේ ෆ්‍රයි කරන එකක් තමයි. දැන් මේක ඔන් වෙලා තියෙන්නේ. මම දැනට ඔෆ් කරන්නම්. ඔෆ් කරා. අපි මේක ඇරලා බලමු. මේකට තමයි දාන්නේ මේ අපි එකේ මේ බිත්තරයක් දානවා නම් චිකන් දානවා නම් මේකට තමයි දාන්නේ. මේක ගන්න පුළුවන් එළියට. මම කරන් පෙන්නන්න. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේ ප්ලේට් එක උඩින් තමයි අපි තියන්න ඕනේ. මේක මේ රබර් වගේ බුෂ් වර්ගයක් තියෙනවා. ඒ වයින් තමයි රැඳිලා තියෙන්නේ. මෙහෙම පාත් කරලා ඒක උඩින් තියන්න ඕනේ. මේක බිම ගෑවෙන්නම තියන්න හොඳ නැහැ. ඒතකොට මේක වැටෙන සොන් චිකන් දැම්මොත් එහෙම ඔයිලි ගතිය වැටෙනවානේ පල්ලෙහාට. ඒවා ඒතකොට මේක ගෑවෙනවා. එහෙනම් මේක පල්ලෙහාටම කරන්න හොඳ නැහැ. ටිකක් උඩින් තියෙන්න ඕනේ. එහෙම තමයි දාන්න තියෙන්නේ. මේකේ ෆන්ක්ෂන් 8ක් තියෙනවා. අපි ඉස්සෙල්ලත් බැලුවාගේ ෆන්ක්ෂන් 8ක් තියෙනවා. ස්ටෙන් non stick එකක් තමයි මේ තියෙන්නේ. සාමාන්‍යයෙන් මිනිත්තු 60ක් වෙනකන් අපිට ටයිම් එක වෙනස් කරගන්න පුළුවන්. මේ වගේ තමයි තියෙන්නේ. මම ඔයාලට මේ බේසික්ම විදියට සරලම විදියට තමයි මේ ටෙඩි ඇඩ්වාන්ස් විදියට කියන්න පුළුවන්. මේක ඉන්වෙක්ස් එකේ එන එයා ෆ්‍රයි එක. ඔයාලට මේ ගැන තවත් හොඳට දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. මම වීඩියෝ ළඟදිම ගේන්නම්. මගේ වීඩියෝස් හොඳයි නම් මම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඔයාලට ජය වේවා.